ඇත්තටම ගැටලුවක් නැහැ වහල භාවිතා කිරීම. ඉතින් වහලවල් ඩිසයින් කරනකොට තනිපලේ වහල භාවිත කරන්න එපා කියලා තමයි ජ්‍යොතිෂයේ සඳහන් වෙන්නේ. මොකද වහලේ උස වැඩි වෙනවා. උස වැඩි වුණාම තනිපලේ වුණාම මෙහෙම උස වැඩි වෙනවා. එතකොට වතුර එක ප්‍රදේශයකට තමයි ගලාගෙන එන්නේ. ඒකින්ද සීපේජ්ජලා වතුර ලීක් වෙන්න ඉඩ තියෙනවා. ඒකින්ද තමයි වාස්තු ජ්‍යොතිෂ කියන්නේ තනිපලේ වහලවල් එපයි කියලා. විත්ති උස් වෙන ප්‍රමාණය වැඩි. මෙහෙම ඇන්ගල් එක තියන්න ඕන. අපි දන්නවා ස්පෙස් වලට අංශක 16යි. ඒ කියන්නේ 1.3 ආනතිය. උළු වලට අංශක 25 ආනතියක් තියන්න ඕන. 1.6 1.5 ආනතිය. ඒකට විත්ති උස වැඩි වෙනවා. ඒකින් තමයි තනිපලේ වහලවල් භාවිත කරන්න එපයි කියන්නේ ජ්‍යොතිෂ වාස්තු විද්‍යාවේ. ඒක ඇත්තටම ප්‍රායෝගික සිද්ධාන්තයක්. ඉතින් දෙපළ වහල භාවිත කිරීම හොඳයි. හතර පළේ වහලවත් හොඳයි කියලා තමයි සඳහන් වෙන්නේ. තව කාරණාවක් වරුණ මහත්මයා මම අහලා තියෙනවා මේ වහලේ යටලීය ප්‍රධාන දොරටුව කෙලින් අර වහලේ යටලීය එන කෙළවරට ප්‍රධාන දොරටුව සම්බන්ධ වීම හරිම හොඳ නෑ කියලා ගෙදරකට. ඒකට නිකන් සමහරට ආර්ථික ගැටලු පවුල ඇතුලේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියලා එහෙම එකක් තියෙනවද? ඔව් ජ්‍යොතිෂ විද්‍යාවේ සඳහන් වෙනවා ප්‍රධාන දොරටුව අනිත් දොරකට දොරේ කෙළවරල් වලට හෝ මැදට එපායි කියලා යටලී මුදුන්ලිය ස්ථානගත කරා. ඕක විශේෂයෙන්ම ජ්‍යොතිෂවේදියෙක් ඔබගේ නිවාස පරීක්ෂා කරන්න ආවම ඔක බලන දෙයක් විශේෂයෙන් වහලවල් වල. ඉතින් සාමාන්‍යයෙන් බඩු බාසුන් නැහැ. ඔක දන්න අය ඉන්න පැර ඉස්සර අය ගොඩාක් ලාට ඔය ශාස්ත්‍රය හොඳට ප්‍රගුණ කරලා තියෙනවා. ඉතින් ඔවුන් ඔය මුදුන්ලි යටලී තියෙනකොට විශේෂයෙන්ම දොරකට දොරේ මැදයට හා කෙළවරවල් වලට දොරේ මැදට හා මේ එජස් වලට උඩින් ස්ථානගත නොවෙන්න තමයි ලම්බකව නොවෙන්න තමයි ඒ ලී ස්ථානගත කරන්නේ. ඉතින් පැරණි කාපෙන්ටර්ස් ලෝ හොඳට දන්නවා ශාස්ත්‍රය. ඉතින් ඒ දවස්වල ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් මේ කාලේ සමහරට කලබලයට ඉක්මනට ඔය කරගෙන යනවා. එතකොට යම් ගැටලු වෙනවා. ගෙදර යම් කිසි ගැටලුවක් ඇති වුණාම තමයි මේව හොයන්න ගන්නේ. ඒ කියන්නේ දරුපල ගැටලු. ඊළඟට ව්‍යාපාර දියුණුවක් නැහැ. පවුලේ අඬදබර. ඉතින් දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක වෙන්නේ නැහැ. ඔන්න එතකොට තමයි ජ්‍යොතිෂ වේදියෙක් ගෙන්නන්නේ. එදාට තමයි ඔන්න ජ්‍යොතිෂ විද්‍යාව හොයලා සඳහන් කරනවා. අන්න ඒකින්ද එහෙම නොවෙන්න ප්‍රධාන දොරේ තව වේද දෝෂ ගොඩාක් තියෙනවා. ඒක දෝෂයක් ඔය කිව්වේ දෝෂ 18ක් තියෙනවා වේද දෝෂ. වේද දෝෂ කියන්නේ දොර ආශ්‍රිතව තියෙන දෝෂ. ඉතින් අන්න ඒවා මග හැර ගන්න පුළුවන්. මේ දේවල් ඔබත් දැනගත්තලා තියෙනවා. හොඳයි අපි තවම ඉන්නේ වහලේ නිවසේ වහලේ තාම ඉන්නේ වහලේ තියෙන ප්‍රශ්න. තව එකක් මම අහලා තියෙනවා වහලේට දාන ලී වර්ග අර කොහොඹ අර ඔය තියෙන අර හොඳයි කියන ලී වර්ග තියෙනවා. තව ඊට පස්සේ නරකයි කියලා ලී වර්ග තියෙනවා. ඔය ලී භාවිත කරන ලී වලත් ඒ වාසනාව ගෙනෙන කාරණාවක් තියෙනවද? ඔව් ලීයක් තියෙනවා. ලී ප්‍රධාන දොර විශේෂයෙන්ම කිරි ගහක ලී වෙන්න ඕනි කියලා තියෙන පොස් වහලේ හොඳ ඔලීවලත් තියෙනවා. වහලෙත් එහෙමයි. වහලෙත් එතකොට කොස්ලී ගන්න පුළුවන් හොඳයි. නමුත් අධික මිලයි මේ දවස්වල හොයාගන්න නැහැ. අධික ප්‍රමාණයක් දී යනවනේ. එතකොට කොස් හොඳයි, තේක්ක හොඳයි. ඊළඟට මහගණි හොඳයි. මේ තේක්කවල එලේ තියෙනවා. මහගණි ලීය ශක්තිමත් අඩුයි. ඒ වුණත් ඒ තුන තමයි හොඳයි කියලා කියන්නේ. නමුත් ඒ තුනම අධික වියදමක් යනවා. නමුත් පරණ වලව්වල එහෙම දැන් අස්කරණයම තියෙන ඒවයි එලී ඕන තරම් තියෙන හොයාගන්න. නමුත් මේ දිනවල වහලට භාවිතා කරන්නේ කෙම්පස් තුලාන් වගේ ලී තමයි භාවිතා කරන්නේ. ඒක ගොඩාක් වෙලාවට මැලේසියාවෙන් මෙහාට ආනයනය කරන ලී. ඉතින් ශක්තියෙන් පොඩ්ඩක් අඩුයි. ඉතින් ඒ වගේ තුලාන් ඒව තමයි භාවිතා කරන්නේ.